සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මගේ YouTube channel එක තමයි Tech Dila YouTube channel එක. ඉතින් කාලෙකට පස්සේ තමයි මම වීඩියෝ එකක් කරන්නේ. අද මම වීඩියෝ එකේ කරන්න හදන්නේ මේ Charge 4 JBL Charge 4 එක unbox කරන්න. හරිද? ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා bell icon එක ඔබලා like කරලා comment එකක් දාලා එක් වෙන්න වීඩියෝ එක අන්තිම වෙනකම්. එහෙනම් unbox එකට යමු. හොඳයි. ඉතින් මම මුලින් කිව්වා වගේ අද වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්න ඇති thumbnail එකෙත් මම දාලා තිබ්බා මොකද කරන්න යන්නේ කියලා. ඒ වගේම වීඩියෝ එකේ මුලත් කිව්වා මොකද කරන්න යන්නේ කියලා. ඊට කලින් මම ආයෙමත් මතක් කරනවා මම subscribe කරලා නැති යාළුවෝ ඉන්නවනම් මාව subscribe කරලා bell icon එක බලලා comment එකක් දාලා මාත් එක්ක එක් වෙන්න. හරිද? අපි දැන් මේක unbox කරලා බලමු. අපි unbox කරන කලින් මේ box එකේ මොනවද අඩංගු වෙන්නේ? කියන්නේ informations මොනවද box එකේ තියෙන්නේ? box එක මොන වගේ quality එකක් තියෙනවද අපි ටික බලමු. ප්‍රීමියම් ෆීල් දන්නේ ඒ ටික අපි බලමු දැන් box එකේ තියෙන්නේ මොනවද කියලා. box එක මෙහෙම ගත්තාම මෙන්න මේ පැත්තේ තියෙනවා JBL Charge 4 කියලා තියෙනවා මෙතන ගහලා. ආයෙ මෙතන JBL එකේ පොඩි ෆොටෝ එකක් වගේ එකක් තියෙනවා. මේක ඇත්තටම අල්ලද්දිම මාර ප්‍රීමියම් ගතියක් දැනෙනවා. මේක 3D වගේ ෆොටෝ එකක්. මේක 4K 4K වගේ quality එකක් තියෙනවා. මේක පට්ටම quality. මෙතන තියෙනවා මේකේ battery life එක 20 hours කියලා. ආයෙ මෙතන තියෙනවා Bluetooth support කරන්න කියලා. මෙතන උඩ JBL logo එක තියෙනවා. ආයෙ තියෙනවා මෙතන Harman කියලා යට තියෙනවා. ඒ කියන්නේ JBL හදන කට්ටිය. ඉතින් අපි බලමු box එකේ side එකේ අනිත් පැත්තේ මොනවද තියෙන්නේ කියලා side එකේ. මෙතන තියෙනවා අර ගොඩක් JBL product වල තියෙන එක මේ වගේ පින්තූරයක් දාලා අර ඒලා තියෙන මේක නම් තියෙන dare to listen කියලා. ඉතින් මේකත් මාරම ලස්සනයි ඒක. box එක මාරම ලස්සනයි. මාරම quality. මෙතන තියෙනවා play and charge endlessly. ඒ කියන්නේ මෙතන diagram එකක් දීලා තියෙනවා. ඒකේ තියෙන විදිහට ඒ කියන්නේ මේක සින්දු අහන්නත් පුළුවන්. ඒ කියන්නේ power bank එකක් විදිහට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ phones වගේ ඒවා charge කරගන්න පුළුවන් අපිට මේකෙන්. ආයෙ මෙන්න මෙතන තියෙනවා පොඩි මේවා ටිකක් තියෙනවා මෙතන blur. මෙතන තියෙනවා මේ power bank කියලා JBL connect කියලා තියෙනවා. ඒ JBL connect කියලා තියෙනවා. ඒ කියන්නේ අර JBL ගොඩක් එකට connect කරන්න පුළුවන් අන්න ඒ ටික ඒක තියෙනවා. මෙතනත් තියෙන JBL logo එකයි Harman කියලා ගහලා බලමු මේක box එකේ අනිත් මේ side එකේ මොනවද තියෙන්නේ. මේ side එකේ තියෙනවා අර මේ JBL connect කරලා JBL 3ක් විතර තියලා එතන connect කරපු image එකක් තියෙනවා මෙතන. ඒක මාරම quality. ඒකත් ලස්සනයි. මෙතන තව ඒක දැන් විස්තර ටිකක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි මේකේ උඩ තියෙන්නේ. අපි මේක අරලා බලමු. මේක අරින්න තියෙන්නේ මට පෙරේට මෙන්න මෙහෙම. මෙන්න මෙතන පොඩි ribbon එකක් තියෙනවා. මෙන්න මේ ribbon එක මෙන්න මෙහෙම උඩට ඇරලා තමයි මේක අරින්න තියෙන්නේ. පේනවනේ ඇරිලා ගමන් ලස්සනයි. මෙතන තියෙනවා charge and play and charge endlessly කියලා මෙතනක් ගහලා තියෙනවා. ඒක මාරම ලස්සනයි. මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. පේනවා තියෙන්නේ මාරම ලස්සනයි. ඒක මාරම quality මේක බරයි මාර. ටිකක් බරයි මේක. මෙතන තියෙනවා මෙතන charge 4 කියලා ගහලා ඒක තියෙනවා. charge 4 කියලා ගහලා මේක තියෙනවා මෙතන. ඔයගොල්ලන් පේනවා ඒක පේන්නේ නැතුව තිබිලා මම ඒක ඉන්නලේ ඇවිල්ලා නිකන් බලන්න. එතකොට මේක අනිත් පැත්ත ඇවිල්ලා ඔයගොල්ලන් පේනවා ඇති මේක මාරම quality look එකක් තියෙනවා. මේක මාරම ලස්සනයි. මාරම විදිහට මේක product එක තියෙනවා. අපි මේක බලමු ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මෙන්න මේ කෑල්ල අයින් කරගන්න තියෙනවා. මෙන්න මෙහෙම තමයි ඒ කෑල්ල තියෙන්නේ. ඔයගොල්ලන් පේනවද දන්නේ නැහැ. මෙන්න මෙහෙම තමයි charge 4 කියලා තියෙන්නේ. මෙන්න තියෙනවා අපේ JBL එක මාරම packing එකක්. ඒක මාරම quality feeling එකක් එනවා. අපි JBL එක එළියට අරන් බලමු කොහොමද කියලා.
හරි ඔන්න එළියට ගන්නවා. moment of truth. යහූ wow. මෙන්න බලන්න. මෙන්න මේක තමයි JBL එක. box එක අපි පැත්තකින් තියාගමු. මෙන්න මේක තමයි JBL එක. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. charge 4 කියලා මෙතන ගහලා තියෙනවා අර මෙතන අර base ඒවා තියෙනවා. මෙන්න මෙතන උඩ තියෙනවා buttons ටික. power button එක Bluetooth connect කරන button එක. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මෙතන logo එක තියෙනවා. මෙන්න මෙතන JBL ගහලා ඒක full metal logo එකක් තියෙන. ඒක මාරම ලස්සනයි. ඒක full metal. මෙන්න මෙතන මේකත් මාරම quality. මේක නිකන් වෙනම coating එකක් මේක උඩින් දාලා වගේ තියෙන්නේ. මේ පේනවද දන්නේ නැහැ. ඒගොල්ලන්ට නිකන් දුඹුරු පාට වගේ පොඩි coating එකක් තියෙනවා උඩ. මෙන්න මේක තමයි JBL තියෙන්නේ. මෙන්න මෙතන තියෙන අපේ තියෙන ports ටික අපි කරලා බලමු. මේකේ තියෙනවා මෙන්න මෙතන USB port එක තියෙනවා. USB port එක මෙන්න ඔයගොල්ලන්ට පේන්න දැන් පේනව නේද? මෙතන USB port එක තියෙනවා මෙතන අයිනෙම. ඒ USB port එකෙන් තියෙන එක earphones charge කරන්න. මෙතන microphone මේකත් තියෙනවා. ඒ කියන්නේ අර earphones ගහන්නේ. මෙතන type C charging port එකක් තියෙනවා මේක charge කරන්න. හරිද? දැනට එච්චරයි මේ ස්පීකර් ගැන තියෙන්නේ. මේක පැත්තකින් තියාගෙන බලමු මේකේ තාමත් chargers එහෙම මොනවද තියෙන්නේ කියලා. පෙට්ටිය තියෙන දැන් මෙහෙම තමයි තියෙන්නේ. අපි බලමු මෙතන තමයි user manual එක තියෙන්නේ. මෙන්න මේ පෙට්ටිය. අපි එක බලමු. ඔන්නම ගත්තා. මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. ඔන්නම තමයි ඔක තියෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි මේකේ පෙට්ටියක් ඇතුලේ මේකක් තියෙන්නේ. මම බලමු මේකේ lids දෙකක් තියෙනවා. මෙන්න මේ පැත්තේ තියෙනවා අපේ user manual එක. මෙන්න මේ පැත්තේ මම user manual එක තියෙන්නේ. මේ පැන user manual එකත් මාරම ලස්සනයි ඒකේ. මාරම quality එකට දෙනවා. අපි මේක pack එකක් හදනවා. packing එක කෙරුවා. මේ මෙන්න cover එක මම පැත්තකින් තියාගන්නවා. box එක. මෙහෙම user manual එකේ ඒවා ටිකක් තියෙනවා. ඒ කියන්නේ කොළ ටිකක්. මේක මම හිතන්නේ මේක නම් මොකක්ද දන්නේ නැහැ. මේක නිකන් ඒවන එකක් මොකක් හරි එක දන්නේ නැහැ. මේකේ තියෙනවා මේකත් පොඩි instructions මොකක් හරි කොළ දෙයක් ඒවා යක් තියෙනවා. මේකේ මම හිතන්නේ අර warnings මේවා තියෙන්නේ. ඒව සමනින් කියවන්න ඕනේ. කියවන්න ඕනේ. සමනක් කියවන්න. මෙන්න මෙහෙම මේ පැත්තේ මෙන්න මේකේ instruction menu එකේ තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේකේ color එක තියෙන්නේ. ඒක මෙහෙම folded එකක් විදිහට තියෙන්නේ. සිංහලෙන් කියනවා මේකට පොත් ඉන්චක් නෙමෙයි මොකද්ද? හැකිලුම් පතක් කියලා කියන්නේ සිංහලෙන්. අන්න ඒ විදිහට තමයි මේකත් හදලා තියෙන්නේ. මේ පේනවනේ. මෙන්න මෙතන තියෙන අර මෙතන quick start guide කියලා කියන අර ඉක්මනට අපිට මේක start කරන්න guide එකක් දීලා තියෙන්නේ. මෙතන තියෙනවා JBL charge 4 කියලා ගහලා Harman කියලා ගහලා JBL logo එක තියෙනවා. එතන පොඩි පින්තූරයක් තියෙනවා. ඉතින් මේකේ මෙතන තියෙනවා what's in the box. ඒ කියන්නේ මේකේ box එක ඇතුලේ මොනවද include වෙන්නේ කියලා මේකේ තියෙනවා. මේකේ තියෙන විදිහට the JBL and the wire එක තමයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන විදිහට එච්චරයි තියෙන්නේ. wire එකයි JBL එකයි. ඊට පස්සේ තියෙනවා මේකේ Bluetooth pairing කරන්නේ කොහොමද කියලා. මේකේ Bluetooth pairing කරන්න තියෙන්නේ එතන power on කරලා Bluetooth button එක click කරලා මෙතන phone එකේ Bluetooth on කරලා JBL charge 4 කියලා එනවලු මේකේ තියෙන විදිහට. අන්න ඒකෙන් තමයි අපිට pair කරගන්න තියෙන්නේ. ඉතින් අපි ඒකත් unfold කරගමු දැන්. මෙන්න මෙතන ආයේ තියෙනවා play කියලා එකක්. කියන්නේ මේක play plus options තියෙන්නේ මේකේ features ටික. ඊපස්සේ මෙන්න මෙතන තියෙනවා connect button එක JBL connect button එක. මෙන්න මෙතන තියෙන ඒ button එක පෙන්නලා හරියට ඒක click කරන්න ඕනේ කියලා. ඒක click කරලා අර phone එකේ JBL connect app එකෙන් තමයි මේක මෙයා කරන් තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ
ගොඩක් JBL ප්‍රමාණයක් එකට කනෙක්ට් කරලා අපිට සින්දු අහන්න පුළුවන්. ඒකට තමයි ෆීචර් එක තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා මේ ඇප් එක. ඒ කියන්නේ JBL කනෙක්ට් කරන්න ඕන කරන ඇප් එක. මේක Google Play Store එකේ තියෙනවලු, Apple Store එකේ තියෙනවලු. මේක මෙන්න මෙහෙම තමයි ඒකේ තියෙන JBL Connect කියන ඇප් එක. එතකොට මේක ගහලා තියෙනවා තව use the JBL Connect app for speaker configuration and software update. ඒ කියන්නේ software upgrade. මේකෙන් තමයි අපිට JBL එකේ මේ configure ඒ ටික configuration and software upgrade. ඒ කියන්නේ දැන් ඔයාලගේ ෆෝන් වලට අප්ඩේට්ස් එනවනේ. අන්න ඒ වගේ මේකෙන් අපිට JBL එකත් අප්ඩේට් කරන්න පුළුවන්. මේ ඇප් එක තියෙනවලු Play Store එකෙත් තියෙනවා, Google Play Store එකෙත් තියෙනවා, Apple Store එකෙත් තියෙනවලු. මෙතන යට තියෙන ඊට පස්සේ charging මේකක් මෙතන USB type C port එකක් තියෙන JBL එකට කනෙක්ට් කරන්න. මෙතන USB port එකක් තියෙනවා අපිට charge කරන්න. මේ පේනවනේ. ඊපස්සේ මෙතන තියෙනවා මේකේ 20% මෙතන තියෙනවා මේකේ ගාලා මෙතන බැටරි represent කරන තියෙන percentage එක. මේකේ තියෙන විදිහට පළවෙනි dot එකෙන් තියෙන්නේ 12%. ඊට පස්සේ තව dot එකක් තියෙනවා. ඒකට දාලා නැහැ. ඊට පස්සේ dot එකට තුන්වෙනි dot එකට තියෙන්නේ 50%. ඊට පස්සේ dot එකට මොකුත් නැහැ. ඊපස්සේ අන්තිම dot එකට 100% කියලා තියෙනවා. දැන් මේකේ battery percentage එක මම ඔයාලට ස්පීකර් එක on කරාම පෙන්නන්නම්. මෙන්න මේම තමයි ඒක තියෙන්නේ. මෙන්න මේම තමයි මෙන්න මෙතන මේ යට තියෙන්නේ. මේ යට අයින මෙතන අන්න ඒක තමයි battery percentage තියෙන එක. හරිද? අපි දැන් බලමු මෙන්න මෙතන. power bank. power bank කියලා තියෙන්නේ මෙතන USB අර charge ගන්න cable එකම හරි phone charging cable එකම හරි අරගෙන මේකට තියෙන මේක USB port එක මෙන්න මෙතන speaker එකේ තියෙන USB port එකට ගහලා මේක USB type C එක phone එකට ගහගන්න. මේක charge කරන්න පුළුවන් වෙන්නේ type C port විතරයි. ඒ කියන්නේ phone වල type C තියෙනවා නම් charge කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට වෙනම cables ගන්න ඕනේ. USB type to ඔයාලගේ තියෙන port එක Apple නම් lightning port එකක් ගන්න ඕනේ. USB to lightning port අන්න එහෙම ගන්න ඕනේ. මේකේ inbuilt cable එක එන්නේ USB to type C. ඊට පස්සේ මේකේ තියෙන waterproof IPX7. මේකේ waterproof කියලා තියෙනවා. මේ image එකේ තියෙන waterproof. මේකේ තියෙන මීටර එකක් දාන්න පුළුවන් වතුරේ 13 minutes මීටරයක් වතුර තියන්න පුළුවන්. මෙන්න පැය භාගයක් වතුර තිබ්බැකි මීටරයක්. ඒක තමයි මේකේ තියෙන්නේ. quick guide එකේ එච්චරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. quick guide එකේ එච්චරයි තියෙන්නේ. අපි දැන් මේක පැත්තකින් තියාගමු. අපි දැන් මේ JBL එක ගැන බලමු. මෙන්න මේ JBL එක ගැන අපි දැන් බලමු. හරිද? මේකේ අපි බලනකොට අපි දැන් මුලින්ම start කරලා බලමු JBL වල ලස්සන සද්ද තියෙනවද කියලා. ඒ සද්ද මාරම ලස්සනයි. අපි ඒක බලමු. ඒක අර iconic sound එකක් වගේ එක. අපි බලමු ඒක. ඔන්න අපි start මේක on කරනවා. ඔන්න 1 2 Did you hear that? ඒක මරු ඒක තමයි මේකේ සද්දේ. මේකේ bass එක මාරම සුපිරියක්. මේකේ අර ඒ ආපු පොඩි click sound එක මේ ඒක සුපිරි. අපි දැන් මේක connect කරලා බලමු. මෙන්න මේක light up වෙනවා white color එකෙන්. මෙන්න මෙතන තියෙන අර තියෙන battery percentage එක. මේකේ නම් දැන් 100% තියෙනවා. මේකේ අර තිබ්බේ මේ first light එක 20%. ඊපස්සේ මේ third එක 50%, last එක 100%. ඒ ටික වෙලක්කදී off වෙනවා. බටන් එක press කරාම ආයෙ on වෙනවා. ඔන්න බලන්න. අර බටන් එක press කරාම on වෙනවා. මම දැන් Let's play a music and test the sound.
හරි ගයිස් ඉතින් මේකේ බලන්න ඕනේ අපි මේකේ දැන් ෆන්ක්ෂන්ස් මොනවද කියලා. මම උසලට එකක් දැන් පෙන්නුවා. අපි දැන් මේකේ හරියට බලමු මොනවද තියෙන ෆන්ක්ෂන්ස් කියලා. හරිද ගයිස්? ඉතින් මේකේ මෙහෙම තමයි මේක තියෙන්නේ. ෆන්ක්ෂන්ස් බලන්න කලින් මම කියන්න මේ තියෙන බේස් ඒව දෙක මේක මාර බේස් තියෙනවා ගයිස්. අය බොරු කියන්න ඕනේ නැහැ සුපිරි බේස්. හරිද? මේක තමයි ගයිස් සවුන්ඩ් එක අඩු කරන එක. වොලියුම් ඩික්‍රීස් බටන් එක. මේක ගයිස් වොලියුම් අප් එක. මේක ප්ලේ පෝස් එක. මේක ආයේ JBL කනෙක්ට් බටන් එක. මේක JBL දෙකක් තුනක් අපිට එකට කනෙක්ට් කරන්න පුළුවන් JBL කනෙක්ට් ඇප් එක හරහා. මෙතන තියෙන JBL කනෙක්ට් නෙමෙයි මේක Bluetooth බටන් එක. මේක බුවම තමයි අපිට Bluetooth මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. මේක පවර් බටන් එක. දැන් මේක බලමු. මේක ඩබල් ප්‍රෙස් කරාම play pause එක ඩබල් ප්‍රෙස් කරාම අපිට next song එකට හරි මොකක් හරි වීඩියෝ එකක් බල ඉන්නව නම් හරි අපිට ඒකට move කරගන්න පුළුවන් මේ බටන් එකේ බුවම ඩබල් ප්‍රෙස්. අපි දැන් මේක බලමු. මම මුලින් සද්දේ පොඩ්ඩක් අඩු කරගන්නම්. මම හිතන්නේ දැන් අඩුම ඇත්තේ. අපි දැන් මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. මම ප්ලේ දැම්මා. ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති සද්දේ දැන් තාමත් ප්ලේ වෙනවා. ඔයගොල්ලන්ට සද්දේ ඇහෙනවා ඇති දැන්. මම තා චුට්ටක් එකක් දෙකක් විතර පොඩ්ඩක් වැඩි කරා. මම සද්දේ ගොඩක් වැඩි කරන්නේ ඇහෙන්නේ නැහැ නැත්තම් ඔයගොල්ලන්ට මම කියන එක. ඉතින් මේක දැන් මේ අපි මේ බටන් එක අන්තිමට බලමු. මේක වොලියුම් ඩික්‍රීස් බටන් එක. ඔයගලන්ට පේන ඇති වොලියුම් එක අඩු වුණා. මේ වොලියුම් අප් බටන් එක. වොලියුම් එක අප්. ඔයගලන්ට දකින්න ඇති වොලියුම් බටන් අප් බටන් එකේ බුවාම වොලියුම් එක අප් වුණා. මේ JBL කනෙක්ට් බටන් එක ඒක අපි අන්තිමට බලමු. මේක බලලා අපි ප්ලේ පෝස් එක බලමු. මේ තියෙන ප්ලේ පෝස් එක අපි දැන් මම මේක එක් සැරයක් ක්ලික් කරනවා. දැක්කද මේක දැන් පෝස් වුණා ප්ලේ වෙවි තිබ්බ එක. අපි දැන් තව සැරයක් ප්ලේ කරමු මේක. ඉතින් දැක්කනේ ඒක ඔබනකොට 1 ප්‍රෙස් කරාම මේක ප්ලේ පෝස් වෙනවා. මේක ඩබල් ප්‍රෙස් කරලා බලමු මොකද්ද එතකොට වෙන්නේ කියලා. මේක ඩබල් ප්‍රෙස් කරාම ඊළඟ එකට මූව් වෙනවා. මම දැන් මේක ඩබල් ප්‍රෙස් කරනවා නේ 1 2 දැක්කද වෙන සින්දුවකට මාරුණා. මම ආයෙ කරනවා 1 2 දැක්කද තවත් එකකට මාරුණා. ඔන්න 1 ඔන්න 1 2 1 2 දැක්ක නේද ඔයගොල්ලෝ මේක 1 ප්‍රෙස් කරාම පෝස් වෙනවා. ඩබල් ප්‍රෙස් කරාම අනිත් සෝං එකට හරි වීඩියෝ එකට හරි මූව් වෙනවා. අපි දැන් මම ඔයාලට කිව්වා වගේම මේ JBL කනෙක්ට් එක අපි බලමු මොකද්ද මේ කියලා. ඔන්න මම ගයිස් මේක කනෙක්ට් කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති අර ලස්සන සද්දෙකුත් එක්ක මෙන්න මේ වටේ තියෙන LED ලයිට් එක ටර්න් ඔන් වෙනවා. ඒක හරිම ලස්සනයි. ඉතින් මේක අපිට පාවිච්චි කරන්න වෙන්නේ තව JBL එකක් අපි ගාව ළඟ තියෙනවා නම් අපිට මේ JBL කනෙක්ට් බටන් එක ක්ලික් කරලා JBL කනෙක්ට් ඇප් එකෙන් අපිට පුළුවන් මේ JBL දෙකම එකට කනෙක්ට් කරන්න. කියන්නේ guys අපිට සද්ද performance එක වැඩි කරන්න පුළුවන් JBL දෙකක් එකට කනෙක්ට් කරලා. ඒකට තමයි මෙන්න මේ option එක තියෙන්නේ. ඉතින් guys මේක functions අතින් සුපිරි. මේක turn off කරනකොට එන සද්ද බලන්න ඒකත් මාරම satisfy. ඉතින් දැක්ක නේද මේක මාරයි JBL يعني ඉතින් ආයෙ වෙන මේක ගන්න ඉතින් මේ කියන්න ඕනේ මෙතන එක ෆන්ක්ෂන් එකක් තමයි මෙතන යට පෙන්වන අපිට බැටරි ලයිෆ් එක guys. මෙතන මේ බැටරි ලයිෆ් එක පෙන්වන හින්දා ඒකත් අපිට මාර යූස්ෆුල්. මේක අපිට මේක ප්ලේ කර කර ඉද්දි අපිට සරෙන් සරේ බලන්න එහෙම බැරි හින්දා. ඉතින් guys මේක ගැන කියනවා නම් ඉතින් ආයේ මාරම භාණ්ඩයක්. ඉතින් මේක ආයේ කියලා කියන්න වචන නැහැ. ඉතින් මේක සුපිරි guys. යාළුවනේ ඉතින් මෙතනින් මගේ වීඩියෝ එක ඉවරයි. අපි තවත් දවසක මේ වගේ අර්ථවත් ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අපි හම්බෙමු. එහෙනම් අදට goodbye, see you soon.